අයිබෝන් හැමෝටම ඔන්න රොම අද දවසි දැවිල් ඉන්නවා ලංකාවේ අපේ දෙයක් එක තමයි නිියටපෙට් ඉතින් ඔන්න ඔබට පිදන නවම තිල්ේ තමයි නිිටපෙට ඩෝක් ෆුඩ් කියල කියන්නේ ඕල් බ්‍රීඩ් සමනත්තං ඕනම බ්‍රීඩ් එකට හරියන විදිට පපි ඩෝක් ෆුඩ් එක ඇඩල් ඩෝක් ෆුඩ් එකක් ඔන්න ලංකාව නිෂ්පාදනය වෙනවා ඉතින් මේ ගුණාත්මක නිෂ්පාදනය අරගෙන පාවිච්චි කරලා මේ වෙනකොට හොඳ පපිලිට එකක් හදලතිනවා මහරගම අපේ අනුවස් ඒවගේමයි ශනායළඟ ඒ ලිටේ ගැන තොරතුරු කියන්තම ලෑස් වෙලායින්න එන්න මාතක ගිල බලම කොහොමද මේ ලිට එක අපේ ඩෝක් ෆුඩ් එක දීලා හදල තියෙන කියලා. අයිබෝවන් ඔන්න රොමා කිව විදියට අදවසේදී නිියවට්‍රි පෙට් එක ඇවිලන්නවා මහරගමට ඉතින් මහරගමින් ඔන්න ඩෝග ඉන්ඩස්ට්‍රේකට බිහිවෙන ලස්සන රොට්වයිල පැටවමුරයක් තමයි පෙන්න්නට ලෑස්වෙන නිියට්‍රි පෙට් එක. ඉතින් ශනාය අනුව සයිබන් රයි් මට කියනක දැන් අත ඉන්න පැටව දෙන්නෙක් පැටව දෙන්න දිලිටක නෑන නම දෙන කොක්ම ඉන්න නමු දෙන්නට ්‍රම රේන බලගම ලබෙන්නේ මට කියනක දැ මේගලගේ වයස කොමද මේ විදි දැන් මෙයාලට අයියේ සති හතකට දවස් 45ක් වෙන 45ක් කම්පලීට රයි් කොමද ලිටේගේ මේල් ෆිමේල්න්නේ මේල් තුන් දෙනයි අයියේ ෆිමේල් 6 දෙනෙකින්න ෆිමල් හයක්කින්නවා රයිට අපිට අම්මත් තාත් ්‍රේමකට පොඩක්ගේ අමාරුකමත් තියෙනවා මට කියනක පේරන්ස් ඩීටේල්ස් කොමද අම්ම තාත්තා කොහොමද වෙන්නේ ගලන් බ්ලඩ් ලයින්ස් ගැන කතා කරත් මේගොල්ලන්ගේ අම්මගේ තාත්තා ඉම්පෝර්ටර් ඩිරෙක්ට් ඉම්පෝර්ටර් අපේ කවුරුත් දන්න හසිත දිනේශයගේ තමයි මෙයාලගේ තාත්තා අම්මා වන්සයිඩ ඉම්පෝර්ටඩ් එන්නේ එයාගේ පැත්තෙන් එනවා ගැමෝන් හැම ඒ කියන බ්ලඩ් ලයින්ස් ටික එතකොට රියෝගේ රියෝ බ්ලක්ටෑන්පල් කෙනල් එකේ තමයි එයා ඉන්න ඒ විස්තර තමයි රයි් චනය දැන් දවස් 45ක් කම්පීටනු ලස්සන පොට්පයිල පැටවමුරයක් තමයි ඔගොලංගාවන්න සාදැන්වාගේ අයගේ අත ඉන්න පැටව් දෙන්නේ මට ගැනක ශනය දැන් ලංකාවේ නිශ්පාදනය වෙන ඩෝක් ෆුඩ්ඩක් විදිර නිියට්‍රපෙට් ඩෝක් ෆුඩ් එක ඇයි වාලා තෝරගන්න හේතුනේ ඒකයි ඇත්තටම මුලිමගත්තුත් බ්‍රීඩ කෙනෙක් වශයෙන් අපිට මේක ඇතනම් බජට් ෆ්‍රෙන්ඩලි මේගේ ප්‍රයිස් එක ගොඩක් අඩේ සහ මේක ලංකාවේ දෙයක් නිසා අපිට එක ගොඩක් වටිනවා එනිසා අපි එක ට්‍රයි කරන්න හිතුවා ෆුඩ්ක පටන්ගත දවස් කීමගේ ෆුඩ් එක පටන්ගත්තයයි සති 3කින් වගේ මේ වෙනකම් කන්ටිනියු කරගෙන මේ වෙනකම් ඒක කන්ටිනියු කරනවා කොහොමද ශනාය දැන් මේ වෙනකොට ප්‍රතිඵල දැන් S2කට පේන්න මොන වගේ ප්‍රතිඵලයක්ද තියෙන්නේ ඇත්තටම හොඳ growth එකක් තියෙනවා එයාලගේ කෝට් එකත් ගොඩක් වෙනස් වුණා අයියරත් පේනවා ඉතින් එයාගේ කෝට් එක ගොඩක් ෂයිනි ලුක් එකක් තියෙනවා එයාලගේ කොහොමත් ස්ට්‍රක්චර් එක කියන්නේ ඒගොල්ලන්ගේ බෝල ගතිය ඒගොල්ල හරි ඉක්මනින් ලොකු වෙන්න පටන් ගත්තේ ඒ ෆුඩ් එකත් එක්ක ඉතින් හොඳ වෙනසක් තියෙනවා ඇත්තට මේ ගොඩක් වටිනවා ඒ වගේම අයියේ මේ ඕනම ලිටර් එකක් ගත්තාම පපීස්ලා එක්කෙනෙක් දෙනෙක් ෆේල් ඒ කියන්නේ කුඩා ප්‍රමාණ වලින් ඉන්නවා දැන් මේ මෙයාලගේ කඩේ ඔක්කොම එකම ප්‍රමාණයට හැදුනා ඒ කියන්නේ අපි හිතුවට වඩා හොඳ රිසල්ට් තියෙනවා ඒ කියන්නේ හරිම පෘෂ්ටිමත්ව හොඳ බෝල ගෙඩි කියනවාගේ ඒ විදියට හැදුනා සහ අවුට්ලුක් එක ඕන කරන ප්‍රමාණයට අවිල්ලා දිනවා ඔව් ඕන කරන මුල් ලිටර් එකේම අපිට දැන් මෙතනට අනිත් කට්ටිය ගේන්න අමාරු යතරම ඉන්නේ නැහැ දැන් ඔඩොක්කේ තියාගෙන තමාරු ප්‍රමාණයට මෙයාලා වැඩිලා තියෙන්නේ හැදිලා ඉන්නේ ඒ නිසා මේ සහ මේ මෙයාලා ඇත්තටම අපිට පොඩි කාලේ මෙයාලට වතුර බොන්න හරි අමාරුයි ඒ ප්‍රශ්නේ ගොඩක් මේ විසඳුනා මේ ෆුඩ් එක ආහාරයට ගන්න ගත්තට පස්සේ එයාලා වතුර කිසිම ප්‍රශ්නයක් නැතුව බොනවා. ඒ නිසා ඒක අපිට හරි පහසුවක් වුණා. ඒක එයාලා ඩයිජෙස්ට් වෙන්න හොඳයි. සහ දැන් එයාලා මේ රස්නේ කාලේ සමහර වෙලාවට සමහර සත්තු ඉන්න ඇත්තටම මේ වද කරලා තමයි පොවන්නේ. ඒත් මෙයාලා ෆුඩ් එක කන්න ගත්තට පස්සේ ඒක නෝමල් වුණා. එයාලා ඒ කියන්නේ වතුර හොඳට බොනවා. වතුර හොඳට බොනවා. රයිට් ඒ වගේ තමයි දැන් සාමාන්‍ය ඩොග් ෆුඩ් ගත්තට පස්සේ මේ ඩොග් ෆුඩ් එක මේගොල්ලන් කන්න ප්‍රියයිද කොහොමද? ඔව් මෙයාලා ආසාවෙන් කරනවා මම හිතන්නේ මේක චිකන් ඇන්ඩ් මිල්ක් ෆ්ලේවර් එකේ හින්දා වෙන්න ඕනේ අපි වතුරත් එක්ක තමයි මෙයාලට මේ කලවම් කරලා දෙන්නේ මොකද දැන් හැබැයි මෙයාලා මේ වයසේදී කිබල්ස් ඩ්‍රයි විදියට කනවා ආසාවෙන් කනවා කොහොමත් දෙන්න එනකොටම ආසාවෙන් කට්ටියම එකතු වෙලා කන්න පටන් ගන්න දැන් මුලින්ම අපි වෙට් විදියට තමයි ඉන්ට්‍රොඩියුස් කරේ පපි කෙනෙක්ට එහෙමනේ යන්න ඕනේ ප්‍රශ්නයක් උනේ නැහැ හැමෝම කැමති ෆුඩ් එකට රයිට් ඉතින් ලංකාවේ ඔබ ඩොග් බ්‍රීඩර් කෙනෙක් නම් ඔන්න ලංකාවේ ඔබට හඳුන්වා දෙන්න නිියට්‍රපෙට් ඩොග් ෆුඩ් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා පපි ඩොග් ෆුඩ් එක පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵල ගත්තු අයියා කෙනෙක් ඒ වගේම තමයි නංගි කෙනෙක් මෙතන ඉන්නේ ශනාය සහ අනුවස්
හොඳ ලිට එකක් හොඳ ලංකාවේ ඩෝගි නස්වකට දාලා තියෙන තින අපි යටින් අනුවස්ගේ ශනායක කටක් ඩම්බස් දානවා වලට කතා කරලා එතනින් ඔන්න නීරෝගිමත් සෞඛ්‍ය සම්පන්න පපිගෙන කොයාලගේ කරගන්න පුළුවන්කම තියෙනවා ඒවගේම තමයි ඔබ ඩෝක් බ්‍රීඩ කෙනෙක් නම් ලංකාවේ ඔබ වෙනුවෙන් නිෂ්පාදනය වෙන හොඳම ඩෝක් ෆුඩ් එක් කියලා අපිට කියන්න පුළුවන් බයිනතු නියුට්‍රිපෙට් ඉතින් අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එක්ක සිටිහෙල් තායතනය තම මේක ඉන්ට්‍රියස් කරන්න ඉතින් නිවට්‍රිපෙට් ඩෝක් ෆුඩ් එක අරගෙන ඔබත් වෙනස පැහැදිලිව මේ ශනායල වගේ වටහගන්න පුළුවන්කම කොගලට තින විශේෂ කියන්න අපි දන්න සාමාන්‍යෙන් ඩෝක් ෆුඩ් ගන්න ගයට පස්සේ ශනාය ඇතරම සාමාන ඩෝක් ෆුඩ් ලංකාව ඉන්ඩස්ට්‍රිගේ ගොඩක් තියෙනවා විද මිල ගනන්වලට තියෙනවා දැන් වාකිව මේක ගොඩක් රීසනබල් මේ ගත්තතම ගොඩක් පොකට් එකට වාසියන සාමානෙන් බ්‍රීඩ කෙනෙක්ට මේ පොකට් එකට වාසිය කොහොම දැනෙන් ඕනේ සහ දැනෙන්නේ කොහොමද ඒ කියන්න අයේ දැන් මේක ලොකු ලිට එක මං සාමාන්‍ය විදිරි කියන්න ගත්තොත් ලොකු ලිට එකක් හදන කෙනෙකුට දැන් අද කාලෙ තියෙන වෙළඳ පලේ තියෙන ඩෝග් ෆුඩ්ස් ගත්තාම ඇතනම ලිට එක දුන්නට පස්සේ ඇතනම් ප්‍රොෆිට් එකක් නැහැ ඒ කාලය මහන්සියත් එක්ක ඊරතට මුදල්ම ඇති මුල්ලිම ඇතින් එතකොට මේ ෆුඩ් එක අපිට ගොඩක් ප්‍රයිස් එක අඩු නිසා පපි කෙනෙක් අපිට රීසනබල් ප්‍රයිස් එකට දෙන්නත් පුළුවන් මාකට් එකේ ගොඩක් ලොකු ගණන් වලටත් යනවනේ ඒ කියන්නේ අපිට දැන් වන් සයිඩ් ලීටර් එකක් ඇත්තටම ගොඩක් ලොකු ගණන් වලට දෙන්න අමාරුයි ඒ නිසා ඒක ගොඩක් ලොකු වාසියක් මේ බ්‍රීඩර් කෙනෙක් වශයෙන් රයිට් ඒ කියන්නේ ඔයාලට පපි කෙනෙක් හදාගන්නත් ඔයගලගේ පොකට් එකට ගොඩක් වාසියි ඒ වගේම තමයි අලුතෙන් ගන්න නිව්කම කෙනෙක්ට එහෙම නැත්නම් අපේ අලුත් කස්ටමර් කෙනෙක්ට රීසනබල් ප්‍රයිස් එකකට පපියෝ දෙන්නත් ලොකු පහසුවක් වෙනවා ඉතින් ඔබ බ්‍රීඩර් කෙනෙක් නම් ඔන්න මේ කියපු කරුණු කාරණායක නිව්ට්‍රිපෙට් තෝරා ගන්න ප්‍රධාන හේතු කාරණා මේවා විශේෂයෙන් පොකට් එකට වාසි ඒ වගේම තමයි ලංකාවේ ඩොග් ෆුඩ් එක විශේෂයෙන් ශනාය කියන්න තියෙන දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවට ආනයනය කරන ඩොග් ෆුඩ් වර්ග ගොඩක් තියෙනවා හැබැයි මොනවා හරි ඉෆෙක්ට් එකක් එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවට ප්‍රශ්න කියන්නත් බැරි වෙනවා කිව්වට බාර ගන්නෙත් නැති වෙන්න පුළුවන් අපි කාටවත් මුකුත් කියනව නෙමෙයි නමුත් මම කියන්නේ එහෙම වෙන්න පුළුවන් නමුත් අපි ලංකාවේ දේශීය සන්නාමයක් නිසා ඕන වෙලාවක ප්‍රශ්නයක් නැහැ හොට්ලයින් නම්බරයට කතා කරා තියෙන ඕන ප්‍රශ්නයක් පැහැදිලිව කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර මේ ගැන බයක් නැහැ අපිට මොන හරිම ඉෂුව එකක් ආවොත් එයාලව කන්ටැක්ට් කරලා අහන්න පුළුවන්. ඒක ලොකුම මේ අපිට හරි හිතට නිදහසක් ඒක. රයිට් ඉතින් මේ ශනාය මේ අනුහස් මේ දෙන එකතු වෙලා මේ ලිට එක සම්පූර්ණයෙන් හදාගන්නේ නියුට්‍රිපෙට් මේ ඩොග් ෆුඩ් එක මේගලන්ට ආහාරයට දීලා. ඉතින් ඕගොල්ලන් ගාව ඉන්න ලිට එකක් ෆුඩ් එකක් පටන් ගන්නවා නම් ස්ටාර්ට් කරන දවසේ ඉඳලා ඔයාලා අලුත් කස්ටමර් කෙනෙක් ගාවට ගෙනියනකම් ඔයාලට මේ ඩොග් ෆුඩ් එකෙන් ඒගොල්ලන්ගේ හොඳම growth එකක් ගන්න පුළුවන් විශේෂයෙන් මේ ඩොග් ෆුඩ් එකේ omega 3 6 අඩංගු වෙලා තියෙන හන්දා ඒ ෆිෂ් ඔයිල් එකෙන් විශේෂයෙන් මේ ශනාය කිව්වා වගේම මේ කෝට් එක මේ ෂයිනින් ගතිය හොඳටම තියාගන්න හොඳට පවත්වා ගන්න පුළුවන්කම ඔයගොල්ලන්ට තියෙනවා රයිට් ශනාය අනුහස් මට කියනකොට දැන් ඕගොල්ලන් ගාව ඩොගි බ්‍රීඩ් ගොඩාක් ඉන්නවා කියලා ඔයගොල්ලන් මාත් කිව්වනේ ඒතකොට දැන් මේ වෙනකොට පැටවුමුර ගොඩක් අරන් ඇතිනේ ඒතකොට සාමාන්‍යයෙන් ඩොග් ෆුඩ්ස් ගොඩාක් පාවිච්චි කරලාත් ඇති තොර ඒ ඩෝක් ෆුඩ්ස් එක්ක බලද්දී මේ අපේ නියුට්‍රිපෙට් ඩෝක් ෆුඩ් එකේ නියුට්‍රිෂන් පැත්ත ගැන මොනවද කියන්න තියෙන නිසා මොනවද හිතෙන්නේ? අතරමයි මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඉන්ටර්නැෂනල් මාකට් එකේ තියෙන ඩෝක් ෆුඩ්ස් තියෙනවනේ. ඒව වල තියෙන නියුට්‍රිෂන් ඒ කියන්නේ දැන් මේකේ අතරම ප්‍රෝටීන් 28ක් තියෙනවා. 28ක් ෆැට් එක 10ක් තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් වෙන වෙළඳපොලේ තියෙන මිල අධික ඩෝක් ෆුඩ්ස් වලින් එන ඒ ප්‍රෝටීන් ලෙවල් එක ඒ මේ නියුට්‍රිෂන්ස් ටික මේකෙන් අත්‍තරම ලැබෙනවා. මේක දැන් අපිට මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරන්න ගෙනහමත් නේ මම හිතුවේ නැහැ මේක අත්‍තරම ගොඩක් ක්වොලිටි අවුට්ලුක් එකත් හරිම ක්වොලිටි එකට තියෙනවා. සහ කිබල් එකේ ඉඳලා හැමදේම අපි කිබල් එක පෙඟෙන්න දාලා ඒ ගන්න හැම දෙයක්ම හරිම ක්වොලිටි එකට තියෙනවා. හරිම ලේසි යූස් කරන්න. ඉතින් ඒක ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම මාධ්‍යයක් කියන්න නෑ මේ දැන් අපි ප්‍රොඩක්ට් එකේ කියන්නේ වැලියු එක බලන එක කියන්නේ ප්‍රොඩක්ට් එකේ ගාණත් එක්කනේ කට්ටිය කම්පෙයාර් කරන්නේ මේකේ මේ කියන්නේ ගාණ වැඩි වෙන වැඩි වෙන අපේ කට්ටිය හිතන් ඉන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ මේ ප්‍රොඩක්ට් එක ක්වොලිටි වෙන්නේ ගාණ වැඩි වෙන්න ඕන කියලා. දැන් ප්‍රොඩක්ට් එකේ කවුරුත් ටෙස්ට් කරලවත් බලන්න උත්සාහ කරන්නේ නැහැ ඔක්කොම කට්ටිය හිතන්නේ දැන් ප්‍රොඩක්ට් එකේ ගාණ වැඩි එතකොට ක්වොලිටි එක වැඩි නිකන් පැක් එකවත් බලන්නේ නැහැ මේකේ ප්‍රෝටීන් කොච්චරක් තියෙනවද මේක කොහෙද ප්‍රොඩක්ෂන් එක එතකොට දැන් ඒක ගැප් වෙනවනේ දැන් සමහර ප්‍රොඩක්ෂන් එකේ දැන් අපි ඩොග් ෆුඩ් එකක් ගත්තට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා කම්ප්ලේන් එකක් දාන්නත් ඒක නෑ. අපි ඉස්සරට මේක අපි ඉස්සරහම ඉන්ට්‍රොඩියුස් කරන්නේ. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි දැන් කියනවනේ අපිට දැන් නැත්තම් අපි දැන් රටේකට කතා කරොත් එක්ක ඒජන්ට් කතා කරන්න. ඒජන්ට් රට කම්පැනිට කතා කරන්න. දැන් මේක අපිට කෙලින්ම ඩිරෙක්ට් කතා කරන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. ඒ වාසිය තියෙනවා. අනිත් එක මේ දැන් ගානත් එක්කලම දැන් එක්කම මේකේ ක්වොලිටි එක අපි බලාපොරොත්තු වෙන ඒ කියන්නේ අපි ගොඩක් ෆුඩ් පාවිච්චි කරලා දෙනවා ලංකාවේ. ඒ කියන්නේ එන්න මාකට් එකේ දෙන හැම එකම පාවිච්චි කරලා දෙනවා. එතකොට මේකත් පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඒ කියන්නේ අර ප්‍රයිස් එකේ තියෙන ප්‍රයිස් එකත් එක්කලම මේකේ අවුට්ලුක් එකත් ප්‍රීමියම් තියෙනවා. එතකොට අපි අර බලාපොරොත්තු සැටිස්ෆැක්ෂන් එක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ අපි ගානයි
කොලිටි වැලියු එක ප්‍රෝටීන් ග්‍රෑම් 28ක් තියෙනවා මේකේ. දැන් අපි අනිත් ෆුඩ් එකකින් බලාපොරොත්තු වෙන ප්‍රමාණෙම තියෙනවා. අපිට පපිස්ලට වෙන්න ඕකනේ කියන්නේ. බීඩ කෙනෙක් විතර ඒ කියන්නේ බජට් එක අඩු වෙන්න ඕනේ. අපි සහ ෆුඩ් එක හොඳ වෙන්න ඕනේ. ෆුඩ් එක කොලිටි එකක් තියෙන්න ඕනේ. ඒ වගේමයි අපි බලාපොරොත්තු වෙච්ච කොලිටි එක තියෙනවා මේකේ. දැන් අපේ ලිටර් එකේ කෙල්ල කොල්ල කියලා වෙනසක් නැහැ කියන්නේ. දැන් ලිටර්ස් වල සාමාන්‍යයෙන් කියනවනේ නිකන් කතාවට තියෙන කොල්ල ටිකක් ලොකුයි female ගොඩක් පොඩි කියලා අයියක් දකින්න නැතිනේ. දැන් මේ ලිටර් එකේ කෙල්ල හොයාගන්නත් අමාරුයි කොල්ල හොයාගන්නත් අමාරුයි එකට. ඔක්කොම එක ප්‍රමාණයකින් ඔක්කොම එක ප්‍රමාණයකින් ෆ්ලක්ස් එක සෑහෙන growth එක හොඳටම හොඳයි. කියන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයටත් වැඩි කියන්නේ රිසල්ට් එකක් තියෙනවා. ප්‍රොඩක්ට් එක ඇත්තම සුපිරි. අලුතෙන් මේ ෆුඩ් එක පාවිච්චි කරන බලාපොරොත්තුවෙන් ඉන්න බ්‍රීඩර් කෙනෙක්ට මොනවද කියන්නේ? මම නම් කියන්නේ බය නැතුව පාවිච්චි කරන්න කියලා. මොකද දැන් අපි පපිස්ට පොඩි ලිටර් එකක් මේක. ඒ කියන්නේ දැන් මේක ඇත්තටම ලයිව් ජීවිතයක් නේ කියලා මොනවා වුණා. ඒ කියන්නේ අපි බය නැතුව පාවිච්චි කරලා තව කෙනෙකුට රෙකමන්ඩ් කරනවා කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙන්න බෑනේ. දැන් අපි කියනවා තව කෙනෙකුට පාවිච්චි කරලා බලන්න. එතකොට හොඳ ලිටර් එකක් දැන් ගණන් අපි සාමාන්‍ය පැටියෙකුට ගණන් කියන්නේ අම්මගේ තාත්තගේ බ්ලඩ් ලයින් එක, අම්මගේ තාත්තගේ ක්වොලිටි එක, එතකොට එයාලගේ තියෙන ෆීචර්ස් අපි එහෙමනේ කියන්නේ. එතකොට දැන් දෙන ඩොග් ෆුඩ් එක කට්ටියට කියන්නේ වියදම් කරන ප්‍රමාණයට අපි දැන් ප්‍රයිස් එක හදන්නේ. කියන්නේ කවුරුත් මේ ෆීල්ඩ් එකේ අර පාඩුවක් තමන් කැප කරන කාලයට වටිනාකමක් තියෙන්න බෑනේ. කියන්නේ අපි දැන් මේක අර ලාභ උපයන්නම නෙමෙයි. අපි දැන් මේක ආසාවට වටිනාකමක් තියෙනවා. වටිනාකමක් තියෙන්න බෑනේ. එතකොට දැන් මේ ෆුඩ් එකත් එක්කලා අපිට පුළුවන් සාමාන්‍යයෙන් අලුතෙන් එන බ්‍රීඩ් එකකට මම කියන්නේ පාවිච්චි කරන්න. දැන් හයි එන්ඩ් එකේ තියෙන එකක් ක්වොලිටියම පොඩි ගානකට ගන්න පුළුවන් නම් ඒකට පැටියත් හොඳට හැදෙනවා නම් ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ නේ මේකේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක හොඳයි. අපිට ඕන ප්‍රමාණයට ප්‍රොඩක්ෂන් එකෙන් එනවා. ඒ කියන්නේ රිසල්ට් එක එනවනේ. ඊට පස්සේ අපිට පුළුවන් පපි කෙනෙක් එකෙන් දැන් අලුතෙන්ම පපි කෙනෙක් ගන්න ආසිත කෙනෙකුට එකපාරට අපිට 1.50 1.20 එහෙම කියපුවාම එතනත් පොඩි ગેප් එකක් එනවා. එතකොට එයා ඒ පපි හදන්නත් ඕනේ. එතකොට අපේ අපේ තියෙන ආර්ථිකයත් එක්කලා අමාරුනේ වගේ පැටියෙක් මේන්ටේන් කරන්න. ලොකු ගාණක් යන අමාරු. ගාණක් යනවනේ. ඒතර සාධාරණ මුල්ලකට පැටිය දෙන්නත් පුළුවන්කම සාධාරණ තියෙනවා. මුල්ලකට හොඳ ක්වොලිටි කෙනෙක් දුන්නේ නැහැ. දැන් අපිට උනත් ඒ කියන්නේ මෙයාලගේ බ්ලඩ් ලයින් එක කොච්චර ක්වොලිටි උනත් අපිට අර මේන්ටේන් කොස්ට් එක අඩු වෙනවනේ. ඒ කියන්නේ අපි දැන් මෙයාලට වියදම් කරන ප්‍රමාණයක් තියෙනවනේ. අපි දැන් ගොඩක් බලාපොරොත්තු වෙන ලාභයකට වැඩි අපි වියදම් කරපු ප්‍රමාණය අපේ මහන්සිය එකෙන් අර ඉතින් සතුටක් ගොඩක් මේකත් එක්ක කියන්නේ අර ඩොග් ෆුඩ් එකත් එක්කලා පාවිච්චි කරද්දී ගාන අඩුයි නේ. ඒකට මම කියන්නේ බ්‍රීඩ් කෙනෙකුට මේක පාවිච්චි කරොත් මේ බ්‍රීඩ් එකත් හොඳට හදන්න පුළුවන් ඕන බ්‍රීඩ් එකක්. එතකොට ගන්න කෙනෙකුට රීසනබල්. ඒ කියන්නේ එයාටත් අරගෙන මේ ඩොග් ෆුඩ් එක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ නැත්තම් පෙට් ෆුඩ් හොයන්න ඕනේ. ප්‍රශ්න ගොඩයිනේ. මම කියන්නේ ඉතින් බ්‍රීඩ් කෙනෙකුට සෑහෙන වාසිය කියන්නේ ලොකු වාසියක්. ඔබ දන්න රොමාසිලොන් මම හැමදාමත් හොඳ දේවල් තමයි මේ ශේෂ්‍රයට හඳුන්වා දුන්නේ සහ ඉස්සරහට ඒ විදිහට තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ නිව්ට්‍රිපෙට් කියන ආයතනත් එක්ක මම සම්බන්ධ වෙලා මේ විදිහට බ්‍රීඩර්ස්ලා වෙන ඔයාලා වෙනුවෙන් රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් හොඳ ඩොග් ෆුඩ් එකක් ලංකාවේ නිෂ්පාදනය වෙනවා. ඒ නිසා ඔන්න රොමා අද ඉඳලා මේ ෆුඩ් එකත් එක්ක අපේ බ්‍රීඩර්ස්ලා හම්බෙන්න එනවා. ඉතින් ඔයා බ්‍රීඩර් කෙනෙක් නම් ඔයාට විශේෂයෙන් වටිනවා මේ ඩොග් ෆුඩ් එක ගන්න හේතුව තමයි ප්‍රධාන හේතු කීපයක් අපේ ශනායා අනුව ඔයගලත් එක්ක කතා කරා ඔයගලන්ට කිව්වා. විශේෂයෙන් රීසනබල් ප්‍රයිස් එකක් තියෙන නිසා පොකට් එකට ගොඩක් වාසි. ඒ වගේම තමයි මුළු ලිටර් එකකම ඉන්න පපීස්ලා ඔක්කොම ටික එකම growth එකට එකම level එකට ගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් මේකේ තියෙන නියුට්‍රිෂන් ගත්තොත් එimhe පපී ඩොග් ෆුඩ් එකේ තියෙනවා ප්‍රෝටීන් කන්ටෙන්ට් එක 28%ක්, ෆැට් එක තියෙනවා 10%ක්. මේ දේවල් එක්ක හොඳ ග්‍රෝත් එකක් තියෙන සෞඛ්‍ය සම්පන්න නිරෝගී පපී කෙනෙක් ඔයගලන්ට වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඔමේගා 3.6 අඩංගු වෙලා තියෙන හන්දා කෝට් එකේ ෂයිනි ගතිය හොඳට පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය බ්‍රීඩර්ස්ලාට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ සාමාන්‍යයෙන් ගත්තොත් එimhe කෝට් එක හරියට එන්නේ නැහැ. ඩ්‍රයි වෙනවා පපීස්ලා පොඩි කාලේ එකක් අර බැලුවත් ප්‍රසන්න පෙනුමක් එන්නේ නැහැ. හැබැයි මේ ෆුඩ් එක දුන්නට පස්සේ පපීස්ලගේ ග්‍රෝත් එක වගේම අර කෝට් එකේ තියෙන ෂයිනි ගතිය ඒ විදිහටම තියාගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔබ දන්නවා විද්‍යාත්මක හේතුන් මත මුරුංගා කියන මුරුංග පවුඩර් එකක් මේ ෆුඩ් එකට ඇතුළත් කරලා දෙනවා. විද්‍යාත්මකව ගත්තොත් එහෙම මුරුංග කියලා කියන්නේ මේ ශරීරයේ අර ලෙඩ කරන එහෙම නැත්නම් කැන්සර් හැදෙන ප්‍රවණතාවය ගොඩාක් අඩු කරන්න පුළුවන් දෙයක් තමයි මුරුංග කියලා කියන්නේ. විද්‍යාත්මක හේතුවක් නිසා අර සත්තුන්ට ගොඩක් වෙලාවට ඔබ දකිනවා ඔබ ළඟ ඉන්න සත්තු ගොඩක් වෙලාවට අකාලයේ මේදෙනවා මේ කැන්සර් කියන ලෙඩේ නිසා. ඔන්න කැන්සර් කියන එක හැදෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩාක් අඩු කරන්න මේ ඩොග් ෆුඩ් එකට විශේෂයෙන් විද්‍යාත්මක හේතුවක් පදනම් කරගෙන මුරුංගා පවුඩර් එක ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ කියන
සුවිශේෂී කරුණුකාරණ බොහොමයක් එක්ක ඉතාම ගෞරවෙන් ආරාධනා කරන සහ ඉතාම ඕනෑකමින් ඔබ ඉල්ලනවා නියුට්‍රිපෙට් පාවිච්චි කරන්න පාවිච්චි කළ වෙනස බලන්න. ඒ වගේම තමයි බ්‍රීඩර් කෙනෙක් විදිහට ඔබ ගොඩක් වෙලාවට අමතර පෝෂණ සංඝටක වලට ගොඩක් වියදම් කරනවා. හැබැයි මේ නියුට්‍රිපෙට් ඩොග් ෆුඩ් එක දෙනවා නම් ඔබ කිසිම අමතර පෝෂණ සංඝටකයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ප්‍රෝටීන්, ඒ කැල්සියම් මේ හැමදේම හොඳටම මේ ඩෝග් ෆුඩ් එකට අන්තර්ගත වෙලා තියෙන. එහෙනම් ඉතාම නිරෝගී පපී කෙනෙක්, ඉතාම සෞඛ්‍ය සම්පන්න පපී කෙනෙක් ඔබට නිවැරදි විදිහට ග්‍රෝත් කරගෙන අලුතින් ගන්න එන කස්ටමර්ටත් ඉතාම ආදරෙන් හොඳ ප්‍රයිස් එකකට ඔබේ පපීව දෙන්න පුළුවන්කම දෙනවා. මම ආරාධනා කරනවා මම යටින් නම්බර්ස් දානවා, කන්ටැක්ට් කරගන්න, නියුට්‍රිපෙට් ආයතනයට කතා කරන්න. ඔබේ ලිට් එකට ඕන කරන ඩෝග් ෆුඩ්ස් ඔබට ළඟම තැනින් ගන්න පුළුවන්කමත් පහසුවත් සලසා දෙන්න ආයතනය කටයුතු කරනවා. ඉතින් ආරාධනා කරන හැමෝටම මේ ඩෝග් ෆුඩ් එකත් එක්ක දිගින් දිගටම ඉස්සරහට එකතු වෙන්න කියලා.